හායි ළමයි කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ ඔයාලා එක්ක ෂෙයා කරගන්න ආවේ මගේ මෝර්නින් රූටීන් එක. ඒ කියන්නේ මම උදේ නැගිට්ටහම කරන දේවල් ටික. ඉතින් ඔක්කොටම කලින් කොණ්ඩේ බැඳගෙන ඉන්න ඕනේ මගේ මේ වැඩ ටික කරගන්න. ඔන්න ඉතින් දැන් මම මගේ කොණ්ඩේ බැඳගෙන ඉවරයි. ඉස්සර වෙලාම කියන්න ඕනේ මම මේ වෙලාවේ මූණේ කිසිම දෙයක් ගාලා නැහැ. මූණ වොෂ් කරලා විතරයි තියෙන්නේ. ඉතින් මේ වැඩේට අපිට ඕනේ කෝමාරිකා. මට කෝමාරිකා හොයාගන්න බැරි වුණා. හැබැයි කඩේ තියෙන කෝමාරිකා ජෙල් එක තමයි මෙන්න මේ විදිහට මම මූණේ ඇප්ලයි කරන්නේ. ඉතින් කෝමාරිකා ජෙල් එක ඔයාලට පුළුවන් මේකට අර මේ කෝමාරිකා පිත්තක් ගන්න. ඒක අරගෙන ඒක දෙකට පල්ලා ඒක ගන්න පුළුවන්. කෝමාරිකා ටික මෙන්න මෙහෙම මූණේ දැම්මම ගාගෙන පුළුවන් තරම් රවුම් අතට තමයි මේක ගාන්න ඕනේ අපේ මූණේ. පුළුවන් තරම් පල්ලෙහාට මූණ අදින්නේ නැතුව පුළුවන් තරම් උඩට තමයි මේවා ගාන්න ඕනේ. කෝමාරිකා කියන්නේ අපේ හමට ගොඩාක් හොඳ දෙයක්. අපේ හම පිච්චිලා තියෙනවා නම් අවුවට ගියාම කොහොමත් පිච්චෙනවනේ. අවුවට හම පිච්චිලා තියෙනවා නම් එතකොට අපේ මූණ කුරුලා ඇවිල්ලා ඒවැ ලප කැලල් තියෙනවා නම් දැන් මම ගොඩක්ම මේවා ගාන්නේ මගේ මේ ඔයාලට පේනවා ඇති පිම්පල් මාක්ස් ගොඩාක් තියෙනවා. මෙන්න මේ ටික නැති කරගන්න තමයි මම මෙන්න මේ විදිහට කෝමාරිකා මෙහෙම ගාන්නේ. ඇලෝවෙරා ජෙල් එක මගේ මූණ ඇප්ලයි කරාට පස්සේ මම මෙන්න මේ විදිහට මෙන්න මේ ටූල් එකෙන් මගේ මූණ මසාජ් කරනවා. මම මේ ටූල් එක ගෙන්න ගත්තේ ඩරාස් එකෙන්. මේකෙන් අපේ ඩබල් චින් තියෙනවා නම් එතකොට දැන් ඔයාලට පේනවා මට තියෙන්නේ රවුම් මූණක්. එතකොට මගේ මූණේ කිසිම හැඩයක් කියන එකක් නෑ ළමයි. ඉතින් මම මගේ මූණේ හැඩේ හදාගන්නේ මෙන්න මේ ටූල් එකෙන්. අපි ෆේස් මසාජ් රෝල් එකක් පාවිච්චි කරනකොට කොයිම වෙලාවකවත් පහළ අතට නෙවෙයි උඩ අතට තමයි රෝල් එක අරගෙන යන්න ඕනේ. මොකද පහළට අරගෙන ආවොත් අපේ හම එල්ලිලා වැටෙන්න බලනවා. ඉතින් මෙන්න මේ විදිහට මම රෝල් එකෙන් උඩ අතට මගේ ෆේස් එක මසාජ් කර ගන්නවා. අපි ෆේස් එක මසාජ් කරනකොට අපේ මූණේ රුධිර සංසරණය වැඩි වෙලා අපේ මූණ නිරෝගී වෙනවා. ඒ වගේම තමයි අපේ හම රැලි වැටෙන එක පාලනය වෙලා අපි වයසට යන එකත් පාලනය වීමක් වෙනවා මේකෙදි. ඉතින් ඔන්න ඊළඟට මම කරන්නේ මගේ කොණ්ඩේ පීරගන්න එක. දිග කොණ්ඩයක් තියෙන හැම ගෑනු ළමෙක්ම දන්නවා මේ කොණ්ඩේ පීරන්න තියෙන අමාරුකම. ඉතින් මම කොණ්ඩේ පීරන්න ගන්නේ මේ වගේ දැති ලොකු පනාවක්. මොකද එතකොට ගැට හොඳට කැඩෙනවා. කොණ්ඩේ පීරගෙන ඉවරුණාට පස්සේ මම කරන්නේ මගේ මෙන්න මේ මසාජ් ටූල් එකෙන් මගේ ඔළුව මසාජ් කරන එක. මේ විදිහට ඔළුව මසාජ් කරන එකෙන් අපිට දිගින් දිගටම නිින්ද යන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් එතකොට අපේ හිසේ කැක්කුම තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් අඩු වෙලා යනවා. මේකෙන් ඔළුව මසාජ් කරනකොට හරිම සනීපයි ළමයි. උදේට මෙන්න මේ වගේ ඒ කියන්නේ තෙල් ගෑවත් නැතත් ඔයාලා ඔළුවේ මෙන්න මේ විදිහට විනාඩි 5ක් හෝ 10ක් මෙන්න මේ විදිහට මෙහෙම මසාජ් කරගත්තාම ඔළුවට මාර කූල් මට එක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔළුව මසාජ් කරලා ඉවර වෙලා මම අද නාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක හින්දා තෙල් ටිකක් ඔළුවට දාගන්න තමයි මම දැන් හදන්නේ. මම මේ ඔළුවේ ගාන තෙල් එක ඩබල් බොයිල් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ තෙල් එක මම ගෙදරම හදාගත්තු තෙල් එකක්. ඉතින් මම දවසක ඔයාලට තෙල් එක හදන විදිහත් කියලා දෙන්න. ගොඩක් අය ඔළුවේ තෙල් ගානවා කියලා
කොණ්ඩේ විතරයි එයාලා තෙල් ගාන්නේ. ඇත්තටම කොණ්ඩේ තෙල් ගාලා තේරුමක් නෑ කියලා මං නම් හිතන්නේ. හිස් කබලට තමයි අපි තෙල් දාන්න ඕනේ. ඉතින් හිස් කබලට තෙල් දාලා ඉවර වෙලා අපේ අගිස් පැල්ලා තියෙනවා නම් ඒ හරියේ තෙල් ටිකක් ගාලා පැය භාගයක් විතර ඉඳලා නාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම නාගෙන ආවා පැය භාගයකට පස්සේ. මේක තමයි ඉතින් මගේ සිම්පල් මෝර්නින් රූටීන් එක. ඔය අත් දෙකේ කළු පාට තියෙන්නේ අම්මගේ ඩයි ගෑවා ඒකයි. එහෙනම් ආයෙම දවසක මම වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි ඔයාලට ඉස්සරහට ගේන්න ඕනේ මොන වගේ වීඩියෝස්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.